අයිස් පිරුණු වතුර ටැංකියක ඔයාට කොච්චර වෙලාවක් ජීවත් වෙන්න පුළුවන් වේද? විනාඩියයි. සීතලෙන් නැතිවන කම්පැනි එක පාරටම එඟට දැනෙනවා. ඔයාටත් නොදැනීම වෙනහළු හුස්ම ගන්න දඟලනවා. ශරීරයේ අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න රුධිර නාල හැකිලෙන නිසා හද ගැස්ම වේගවත් වෙනවා. විනාඩි 15යි. ඇඟ වෙවුලනක පාලනය කරගන්න බැරි තරමටම දරුණු වෙනවා. ඔයාගේ හදවත ආරක්ෂා කරගන්න ඕන නිසා මොළය මගින් අත් කකුල් වල තියෙන ලේ අභ්‍යන්තරයට ඇදලා ගන්නවා. ඇඟිලි හිරිවැටෙනවා. අත් කකුල් හරියට මිදුණු යකඩ වගේ දැනෙන්න ගන්නවා. විනාඩි 30යි. ඇඟේ ඇතුළත උෂ්ණත්වය දිගින් දිගටම අඩු වෙනවා. හිතන පතන වේගය අඩු වෙනවා. ඔයාට පුදුම විදිහේ නිදහසක්, සංසුන් බවක් දැනෙන්න ගන්නවා. ඒ දැනෙන බොරු විශ්වාසය නිසා ජීවිතය තවත් අවදානමකට ලක් වෙනවා. විනාඩි 45යි. අධික සීතල නිසා ශරීරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔයාට කෙලින් හිට ගන්න හැදුවත් සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. ජීවත් වෙන්න තියෙන වමනාව ටිකෙන් ටික නැති වෙලා යනවා. අය එකයි. දැන් හදවත හොඳටම වෙහෙසටපත් වෙලා. සීතල නිසා රුධිරය උකු වෙනවා. හද ගැස්මේ රිද්මය වෙනස් වෙලා ඕනෑම වෙලාවක හදවත නතර වෙන්න පුළුවන්. පැය දෙකයි. ගොඩක් අයට මේක තමයි අවසානය. ඇඟේ උෂ්ණත්වය ජීවත් වෙන්න පුළුවන් සීමාවට වඩා ගොඩක් අඩු වෙනවා. වෙවුලන එකත් නතර වෙනවා. මොලේ ක්‍රියාකාරීත්වයේ ටිකෙන් ටික නතර වෙලා අවසානයේ අයිස් වතුර ඔයාව පරාජය කරනවා.